මම මේ මළුවට යනවා එනවා. අප්පද බොල සුමනයාගේ පොඩි එකී නේද අර එන්නේ. බලක බල් මේකිගේ පැතිරල හප්පච්චිගේ සරණේ කිව්වලු. බොල කෙල්ලේ උඹ හිතන් ඉන්නේ මේ ගමේ කොල්ලෝ ඔක්කොම රහත් වෙලා කියලාද? ඔච්චර කොටට ඇනයි යන්නේ. මේවට උඹලා මහයුන් මුකුත් කියන්නේ නැද්ද? හප්පද බොල මේකිගේ ගැස්සිල්ල අපිත් හොඳට ගසපල් පද්ද පෙව් තමයි. දන්නේ නැත්නම් අහගනින් උඹලගේ ආතලගේ. ඔව්වට ගහන්න ඕනේ උඹලා මහයුන්ට මඩු වලකට ඕඩි ගොලුන් දාලා. මේ උතුම් පොය දවසේ මටත් පව් පුරවනවා හැත්ත. යන්න ඕනේ කඩමණ්ඩියට. පොඩි සල්ලි ටික එකතු කරගන්න. බබ්බි ආච්චි සිල් ගන්න ගිහින් වගේ. කොහොමද ආච්චි? දානෙම සුපිරියට තිබ්බනේ. මොන සුපිරියක්ද බං? මේ උතුම් පොය දවසේ මුන් දානෙට දුන්නේ සම්බෝලයි බතුයි පරිප්පුයිනේ බං. මුන්ට බැයිද හොඳ ෆයිඩ් රයිස් එකක් දෙන්න? අනේ ආච්චිගේ සීලේ. මොකද දෝ කිව්වේ පොඩි එකා? දැනගනින් තෝ දැනගනින් තොට ගහන්නේ මං වීසි වෙලා යන්න. අපි ඒ කාලේ හොඳ ජිම්නාස්ටික් නැටුවා. තෝ දන්නේ නැත්තම් අහගනින් මේ ගමේ සීයලගේ. මං යනවා යන්න. මේ උතුම් පොය දවසේ පව් පුරවනවා හැටි කරේ. හෙලෝ රංජිනියෝ, මම ඔබ ගන්නකම්මයි බලන් හිටියේ. උඹට මම හොඳ හිතින් කියන්නේ ගත්ත සල්ලි පොලියත් එක්ක ගෙනත් දියන් පව් පුරවන්න හදන්න එපා මේ උතුම් පොය දවසේ. මොකද්ද? නෑ පොලියේ වැඩි නෑ. ගත්ත සල්ලි ගෙනත් දියන්. ගෙදර ගිහින් හොඳ පිටි හැඳි 7-8ක් දාලා කිරි එකක් බොන්න. ගිලම් පසක් දුන්නේ වතුර වගේනේ. හප්පද බොල දානේ වේලත් සවුත්තුයි මං හිතේ.